ඔන්න අදත් සුබ දවසක් කියන ගමන්ම කනගරායන් ආරුගෙන පුංචි විස්තරයක් කියලා දෙන්නයි යන්නේ. කනගරායන් ආරු ලංකාවේ උතුරු පළාතේ ඇති විශාලම ගංගාව මෙයයි. වවුනියාව දිස්ත්‍රික්කයේ පුලියන් කුලමට නුදුරින් ආරම්භ වන මෙම ගංගාවට විශාල අතු ගංගාවක් නැත. වවුනියාව දිස්ත්‍රික්කයට අයත් වූ මෙම ගඟේ මුල් කොටසෙහි කනගරායන් ආරු නම් වූ ජල මාර්ගය හරස්කොට බැඳවේලකින් ජලාශයක් තනා තිබේ. මුලතිව් දිස්ත්‍රික්කයේ උතුරු දෙසින් යාපනයේ දිස්ත්‍රික්කයෙහි මායිමතෙක් බැඳී පැරණි ඉරුණුමඩු වැව තවමත් මෙම ප්‍රදේශයේ තිබේ. එය සිංහල රාජ්‍ය කාලයේදී වසමනන් රජු විසින් නිර්මාණය කර වූ බව පැවසේ. මෙම වැව ඔස්සේ තවත් අතු ගංගාවන් කිහිපයකට බැඳී ගලා යන මෙම ජල දහලාව කිලෝමීටර් 85ක් දුර ගෙවා යාපනය කලපුවට එකතු වී සයුරට මුසු වේ. එතරම් දුර ඇදී ගියත් මෙම ගංගාවේ විශාල ජල ප්‍රමාණයක් නැත. වසරක් පුරාවට මෙම ගංගාවට ලැබෙන ජලය අක්කරාඩි දසලක්ෂ 85000ක් ප්‍රමාණයකි. තද සූර්ය තාප නිසා උණුසුම් පොළවට ජලය උරා ගැනීමේ හේතුවෙන් මෙම ගංගාවෙහි වැඩි ජල ප්‍රමාණයක් නොමැත. අදට මගේ වීඩියෝව අවසానයි. ඔයාලගේ වටිනා අදහස් කියාගෙන යන්න කියන ගමම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.